Hello friends, on අදත් driving simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ අපේ tour series එකේ තවත් tour එකක් අරගෙන මම අද ආවා. ඉතින් අද අපි යන්න හදන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ශ්‍රීපාදය බලන්න. ඉතින් අපි දැන් ඉන්නේ රත්නපුර බස් ස්ටෑන්ඩ් එකේ. අපි දැන් යන් අපේ ගමන. ඉතින් ඇත්තම කිව්වොත් අද මම මේ ට්‍රිප් එක යන්නේ මගේ යාළුවෝ සෙට් එකක් එක්ක. ඉතින් අපි යමු. අපි ටවුන් එක පහු කරලා ටික දුරක් යන්න ඕනේ. එතකොට අපිට හම් වෙනවා පාර. ඉතින් අපිට කැමති නම් කන්දේ සීට ගඟවල ළඟට වෙනකන් අපිට පුළුවන් බස් එකෙන් යන්න. කැමති නම් නැත්තම් පයින් ගිය හැකි. ඉතින් අපි යමු අපේ ගේම්. මේක මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ ලයික් එකක් දාන්න නැතුව නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, අද වීඩියෝ එක ගැන ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මාව තවත් මේ වගේ වීඩියෝස් බලන්න. පාර බ්ලොක් එකක් තියෙන පාරේ ඉදාගෙන යමු ඉක්මනට. ඉතින් මම අදත් යූස් කරන්නේ මම ඉතින් හදාගත්ත ස්කින් එක. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්නම් අර ෆොටෝ එඩිට් ඇප් එකේ කොහොමද මෙහෙම එඩිට් කරලා ස්කින් එකක් හදාගන්නේ. ඉතින් මෙහෙම යද්දි දෙපැත්තේ කඩවල් ඒවා මේවා අහු වෙනවා. අපි දිගටම යන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවාද අර දකුණු පැත්තේ ලොකු කන්දක් වගේ එකක් තියෙනවා. ඕක උඩට තමයි අපි නගින්න ඕනේ. අපිට කන්ද නැග්ගම පාර පේනවා. අපි ගිහිම බලමුකෝ. තව ටික දුරක් යන්න ඕනේ. මම හිතන්නේ තව බස් දෙක තුනක් ගියා උඩට. බලමු අපිට ඒගොල්ලන්වත් අම්ම වෙයි. දැන් ළඟයි මන් දන්නේ හැටියට. මේ පාර හොඳට බස් යනවා. CTV බස්, ප්‍රයිවට් බස්. ඉතින් අපි දැන් පාර ළඟට ඇවිත් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා අර මං කිව්ව බස් මෙතන තියෙනවා. මේ සිටි මෝටර්ස් අන්නේ කඩපේලිය ළඟ කරවන්න ඕනේ. පාරට ඇතුළට තට ගහලා තියෙනවා ශ්‍රීපාදයේ පිවිසුම කියලා. ඉතින් මේ තියෙන අර මං කිව්ව බස් දෙකේ දෙකොල්ලලා නවත්තලා ගිහින් අපි උඩට යමුකෝ. පටු පාරක් තියෙන ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා බස් එක ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ ශ්‍රීපාදයේ වටේට ගිහින් තියෙන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම driving simulator ශ්‍රී ලංකා එකේ මීට කලින් ශ්‍රීපාදයේ වටේට ගිහින් තියෙන ඒත් කමෙන්ට් එකක් දාන්න. අතිම මාරු පාරක් තියෙන්නේ. ගානට බස් එකකට හදලා තියෙනවා. ඉතින් අපි මෙහෙම උඩට යන්න ඕනේ. වංගු එහෙම තියෙනවා. මම හිතන්නේ තව බස් එකක් උඩට ගියා. මම දන්නේ හැටියට බස් තුනක් ආවා. එකක් උඩ ඇති ෂුවර් එකටම. ඉතින් ඔයගොල්ලන්ට මගේ ඊළඟට ඕන driving simulator ශ්‍රී ලංකා බස් වීඩියෝ එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ලෑස්ති ඕනේ වීඩියෝ එකක් දෙන්න. ඔයගොල්ලන්ට ඊළඟට තවත් tour series එකක් ඕනේ නම් ඒ කොහෙටද කියලාත් කමෙන්ට් එකක් දාන්න. දැන් ළඟයි අපි බස් වල අතු වැදෙනවා. හරි. තව ටික දුරකින් අපිට හම්බ වෙනවා.
ඉතින් අර අපි පාරේදී දකුණු පැත්තෙන් දැකපු කන් තමයි අපි මේ දැන් නගින්නේ. අපිට උඩට නැග්ගහම පේනවා මේ පාර. අපි බලමු කොහොමද. ඉතින් අද මම ඔයගොල්ලෝ උඩමළුව දක්වාම අරගෙන යන්න ලෑස්තිලා ඉන්නවා. මේ තියෙන්නේ අර අනිත් බස් එක. අපිත් මෙතනින් පාක් කරගමු. මම හරවන් එන්න. ඔයගොල්ලන්ට පේනවා මෙතන සීත කඟුල තියෙනවා. අපි බස් එක පාක් කරලා මේ යමු. ගානට මෙතනින් පාක් කරගෙන ඊට පස්සේ අපි යමු. කොහොමද දාගන්න? තව වාහනයක් දීක තියන්නත් එපා. හරි ඉතින් guys ඔයගොල්ලන්ට පේන ඇති අර අපි ආපු පාර මේ තියෙන්නේ. වාහන එහෙම යනවා. ඉතින් වැටුනොත් සොරිම තමයි ඉතින් හරි. තියෙන්නේ පාර ඔයගොල්ලන්ට පේනවා වාහන එහෙම යනවා. අර කඩවල් ප්‍රංශේ. ඉතින් අපිට තවත් උඩට ගියාම මේ පාර වෙනවා. අපි ගිහින්ම බලමු. මුලින්ම අපිට හම්බෙන්නේ මේ කඩපේලි ටික. ඉතින් අපි ඕන දෙයක් අරන් ගියා උඩට යද්දි පූජා භාණ්ඩ ඒවා මේවා තියෙනවා මේ කඩවල වලට. ඉතින් මෙතනින් තමයි ඇතුල් වෙන්නේ ගෞතම ශ්‍රී පාදස්ථානය. ඉතින් අපි මෙතනින් තමයි ඇතුළට යන්න ඕනේ. මේ රතු පාලමත් මම නම් වැඩි දන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ රියල් ලයිෆ් එකේ ශ්‍රී පාදේ වදින්න තියෙන කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ තියෙන සීතල කුල අපිට ඇතුල් වෙද්දි මම මේක මෙතනින් නාගෙන හිම උඩට යන්න ඕනේ. මගේ යාළුවෝ ටික නම් කලින්ම උඩට ගියා. අපි යමු ඒගොල්ලෝ හොයාගන්න. මේ කඩපේලි තමයි තියෙන්නේ. මෙතන තියෙන සමන් දේවාලය. මෙතනින් අපි සාදු කියලා යන්න ඕනේ. සාදු සාදු සාදු. මෙතනින් තමයි ගමන පටන් ගන්නෙ. සමන් දෙවියන්ට ආශිර්වාදය අරන් මෙතනින් නගින්න ඕනේ අපි. ඔයගොල්ලන්ට පේනවා අර වම් පැත්තේ මගේ බස් එකේ උඩ කොටස පේනවා. අපි දැන් නගින්න ඕනේ ටිකක්. එතන තියෙනවා මකර තොරණ කියලා එකක්. ඒක නම් ටිකක් රියල් ලයිෆ් විදියට හදලා තියෙනවා. එළුමෙන් මේක කිව්ව හැකි. ඊළඟට අපිට හම්බ වෙනවා ජපන් සාම විහාරය. මම මේවා ගැන වැඩි විස්තර නම් දන්නේ නැහැ. කොහොම හරි මෙහෙම ඒවා ඇති කියලා මම හිතනවා. ඔයගොල්ලෝ මේ පේනවා උඩට යන්න. ඉතින් අපි මේ පාර දිගේ තමයි උඩට යන්නේ. උඩමළුව ඔයගොල්ලන්ට පේනවා ඇති අර උඩ මේකේ තියෙන උඩමළුව. පිවායි බිමට වැටිලා කියනවා. උඩට අපි නගින්න ඕනේ. අපි යන්කෝ ඉක්මනට. ඉතින් මේ වගේ එකක් තියෙනවා. මේක එතන තනියකට ගන්න ඔයගොල්ලෝ හදපෙත් පේනවා. අපිට මේ තියෙන්නේ අපි ආහාරය පේනවා හොඳට. හොඳට වැහිලා තියෙන්නේ. අපිට තව උඩට ගියාම මේ පාර හොඳට බලා ගන්න පුළුවන් යනකොට. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් ගොඩක් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඕගොල්ලෝ කැමති වීඩියෝ එකක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. මම ඒකේ ඕගොල්ලන්ට කියන්න. ඉතින් අපිට පහුනේ විශ්‍රාම ශාලාවේ තියෙන වහන්සේ නිවා ගන්න පොඩ්ඩක් විතර නවතින්න පුළුවන්.
ඊළඟට අපිට හම්බෙන්නේ ගෙත්තක් ගන්න මම දන්නේ හැටියට. ඔය වේදනමයි. මම හිතන්නේ මේක තමයි ගෙත්තක් පාර කියන්නේ. ඉතින් රියල් ලයිෆ් එකේ නම් ශ්‍රී පාදේ නගින්න පාරවල් දෙක තුනක් තියෙනවා. හැබැයි ගේම් එකේ තියෙන එකම එක පාරයි. මම දන්නේ හැටියට මෙහෙම රතු වැටක් ඇඳපු පාරකුත් තියෙනවා ශ්‍රී පාදේ නගින්න. එයාසේ රතු අම්බලමක් තියෙනවා මෙතන. කොහොම රතු පාටින් තමයි තියෙන්නේ. මේ මම නම් දන්නේ මේවා ගැන වැඩිය. ඉතින් මගේ යාළුවා ටික නම් උඩටම නැගලා වගේ. පේන්නවත් නෑ. අපිත් යමු ඉක්මනට. කියලා තියෙනවා ඇද වෙච්ච කණුවක් මෙන්න ඇහැල කණුව කියලා. මම නම් දන්නේ මේ වගේ අපි තව ටිකක් උඩට යන්න ඕනේ. උඩ මළුවට යන්න නම් අපි ඉක්මනට යමු. ඉතින් කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ ලයික් එකක් දාන්න නැතුව නම් ලයික් එකක් දාන්න. ෂෙයා කරන්න නැතුව බලනවා නම් ෂෙයා කරන්න යාළුවෙක්ට බලන්න තව. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න තවත් මේ වගේ වීඩියෝස් බලන්න. අනේ කෙනෙක් උනා ඉඳගෙන පිට උඩට යන විනීතව හැසිරෙන්න කියලා ගහලා තියෙනවා. හරි ඉතින් guys ඔන්න අපි ආව උඩ මළුවට. මේ තියෙන උඩ මළුව මෙතන නම් රියල් ලයිෆ් ලුක් එකක් තියෙනවා. හරි ඉතින් ඉක්මනට අපි යමු. කට්ටිය වඳිනවා. අපි ඉතින් දැන් උඩ මළුවෙන් පල්ලෙහාට පොඩ්ඩක් ගිහින් තව යන්න පුළුවන්. මගේ යාළුවෝ ගොඩක් අය ෆොටෝ ගහනවා මෙන්න ඇවිල්ලා. මේ ගාන්ටාරේ තියෙනවා ගාන්ටාර ගහමු. අපිට එකපාරයි මේ ගාන්ටාර ගහන්න පුළුවන්. මම දන්නේ හැටියට ආපු පාරවල් වල විතරනේ. ඉතින් කොප්පරා පහන තියෙනවා මෙතන. ඉතින් කොප්පරා පහන 12 මහේ පහන මේක වෙන්න ඇති. මේ ඔච්චර තමයි බලන්න නම් තියෙන්නේ. මේ යටේ වුණා ඕනේ නෑනේ. ගේම් එකෙත් වැසිකිලි දකින්න ගොඩක් හදලා තියෙනවා. ඉතින් කට්ටිය ෆොටෝස් ගහනවා නේ මන්ද කට්ටිය නා. ඊටපාදේ වඳින්න ආවේ. මේ ෆොටෝස් ගහනවා. පල්ලෙහා හෙන ගල් පාරවත යන්න තියෙනවා පාර ඉතින්. අපිට පාර බලන්න ටිකක් අමාරුයි මොකද මේ වැටවල් ගහලා තියෙන නිසා. කොහොම හරි ඔන්න දැන් අපි උඩ මළුවටත් ආවා. අපේ දෙවෙනි ටුවර් එක සම්පූර්ණයි දැන්. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ තව ටුවර්ස් ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා මම. ඕගොල්ලෝ කැමති එකක් තියෙනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක එන්ඩ් කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙමි. හැමෝටම ජය වේවා.